සුපම් සුබ දවසක් කියලා හැමෝටම. ඉතින් අපි අද ඉන්නේ චීන ශ්‍රී ලංකා යුක්තත්ව ජාතික රුක්කවේදී විශේෂිත රෝහලේ. එහෙම නැත්නම් නෙක්සොස් එකේ. අපි බලමු අද නෙක්සොස් එකේ තත්ත්වය කොහොමද කියලා. මොකද මමත් මේකට එන පළවෙනි පාර ගිහින් බලමු කොහොමද කියලා. අද නම් පොළොන්නරුවට හොඳටම වැස්ස දවසක් උදේ ඉඳන්ම වැස්සා. දැන් චුට්ටක් වැස්ස අඩු වෙන ගමන් තියෙන්නේ. ඇතුළට ගිහිල්ලම බලමු. මේ තමයි නෙෆ්‍රෝ හොස්පිටල් එකට ඇතුල් වෙද්දිම තියෙන බුදු පිළිම. කලිනුත් වීඩියෝ එකේ අර ඔඩිටෝරියම් එකට ඇතුල් වෙන කලින් ලස්සන බුදු පිළිමයක් තිබ්බා. මෙතනත් එහෙමම තමයි. හරිම ලස්සනයි. ඉතින් කොච්චර පිරිවරද බලන්න මේ රෝහල. එක වෙලාවට හිතෙනවා මේක රෝහලක්ද නැත්නම් හොටල් එකක්ද කියලා. ඒ තරමටම පිරිවරට ලස්සනට තියාගෙන හැම මිනිස්සෙක්ටම තේරෙන විදියට හැම දෙයක්ම නාමකරණය කරලා ඒ වගේම ආධ්‍යාත්මික අතින් ඒ පැතිත් හිතලා ඒ වගේ මේ බිත්තිවල පින්තූර එහෙම ගහලා තියෙනවා. මේක චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමක් යටතේ හදපු රෝහලක්නේ. ඒකෙන් පස්සේ අපේ කට්ටිය ෆොටෝ ගහනවා. අර ඉන්නේ කට්ටිය. ඇත්තට මාර සතුටුයි මෙහෙම දකිද්දි. හැම පහසුකමක්ම සහිතව මේ වගේ රෝහලක් ලංකාවේ මාරම සතුටුයි. අද තමයි පළවෙනිම දවස මේකටත් ආපු. පේනවා නේද වටේ. මාර ලස්සනයි. අද විශේෂයෙන් වැස්සත් එක්ක ඒ ලස්සන දෙගුණ තිගුණ වෙලා තියෙනවා. අපේ වෝට් රවුන්ඩ් එකේ සර් ක්ලාස් එකක් කරලා කිව්වා. ඉතින් මේක අවශ්‍යයි කියලා කන්සල්ටන්ට් රූම් එකට. ඉතින් අපිට ඒක අපිට දෙන්න කිව්වා. අපේ කට්ටිය දැන් තුට්ට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මේ නෙෆ්‍රෝ හොස්පිටල් එකේ උඩ තට්ටුවට ඇවිල්ලා ඉන්නේ. එතන ලස්සන view එකක් තියෙනවා. ඉන්න පෙන්නන්න මේක. මේ තමයි උඩ තට්ටුවට පේන view එක. හරිම ලස්සනයි. ලංකාවේ වගේ නම් පේන්නේ නැහැ. මේක වෙන රටක් වගේ තමයි මට නම් හිතෙන්නේ. දැන් මෙහෙමම අපි යන්න ඕනේ ආපහු පොළොන්නරුවේ හොස්පිටල් එකට. මේක නෙෆ්‍රෝ හොස්පිටල් එකනේ. දැන් යන්න වෙලාවත් හරි. දැන් වෙලාව එතකොට 1යි කාලයි. මෙහෙමම අපි යනවා දැන්. ඊට පස්සේ බලමු. අදට අපිට නෙෆ්‍රෝ එකේ ඉගෙන ගන්න තිබ්බ වෙලාව නම් ඉවරයි. දැන් ආපහු වැස්ස කියලා බලන්න බෑ. මෙහෙම යන්න ඕනේ පොළොන්නරුව ශික්ෂණ රෝහලට. ඒ වගේම මේ වීඩියෝ එකත් අපි මෙතනින් ඉවර කරලා ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.